අවසානයේ ලංකාවට ෆුල් PayPal එක මැයි 15 ඉඳන් ගන්න පුළුවන්. ලංකාවේ ෆ්‍රීලාන්සර්ස්ලා, YouTubersලා, ඔන්ලයින් බිස්නස් කරන අය අවුරුදු ගාණක් බලන් ඉඳපු දේ අන්තිමට හැබෑ වෙලා තියෙනවා. මොකද්ද අලුත් තීරණය? රජය දැන් PayPal හරහා ඍජුවම ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපනය කරන්න පියවර අරන් තියෙනවා. මේ වෙනකම්ම තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි PayPal එකෙන් සල්ලි ගන්න බැරි එක. ගෙවන්න විතරයි පුළුවන් වුණේ. ඒ ප්‍රශ්නේ මේ 15න් ඉවර වෙනවා. කවද ඉඳලාද මේ වැඩේ වෙන්නේ? 2026 මේ 15 වෙනි ඉඳලා මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තව දවස් 4කින් ඔයාලට PayPal එකට එන සල්ලි ලංකාවේ බැංක් account එකෙන් ගන්න පුළුවන් වෙනවා. මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වෙන්නේ මේ වැඩේ. මේක හිතුව විදිහට වෙන්නේ නැහැ. ලංකාවේ මහ බැංකුවේ පූර්ණ නියාමනය යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂිතයි. හොර සල්ලි ගේන එක නවත්තන්න මේකෙන් පුළුවන් වෙනවා. මේකෙන් කාටද වාසි වෙන්නේ? ෆ්‍රීලාන්සර්ස්ලට. Fiverr අන්වර්ක් සල්ලි කෙලින්ම PayPal එකට අරන් බැංක් එකට දාගන්න පුළුවන්. YouTubersලා, TikToksලා AdSense සල්ලි PayPal එකට ගන්න පුළුවන් වෙනවා. ඔන්ලයින් සේල්ස් කරන අය eBay, Etsy වලින් බඩු විකුණලා සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. රට ඉන්න අය ලංකාවේ අයට සල්ලි එවන්න PayPal එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. සැලකිය යුතු දේවල් 3ක් තියෙනවා මේකේ අඩංගු වෙලා. KYC අනිවාර්ය වෙනවා. පාස්වර්ඩ් එක, NIC ඇඩ්‍රස් එක පුට්ස් දීලා account එක verify කරගන්න වෙනවා. ෆීස් තියෙනවා. ඒ කියන්නේ PayPal එකෙනුත් ලංකාවේ බැංක් එකෙනුත් පොඩි ගාස්තුවක් කපන්න වෙනවා. ඩොලර් රේට් එක. සල්ලි LKR වලට මාරු වෙන්නේ මහ බැංකුවේ දවසේ රේට් එකට අනුව. එහෙනම් මේ 15 ඉඳලා ඔයාලට PayPal එක නියමාකාරයෙන් භාවිතා කරගන්න පුළුවන් වෙනවා.